අයිබෝන් සුබ දවසක්. ඇස්ට්‍රෝ ලංකා YouTube නාලිකාවට ඔබ ආදරෙන් පිළිගන්නවා. අද වීඩියෝයෙන් මම ඉදිරිපත් කරන්නේ 2026 වර්ෂයේ කන්‍යා ලග්න හිමියන්ගේ ලග්න පලාඵල පිළිබඳව. කන්‍යා ලග්න හිමියනි 2026 වර්ෂයේ ඔබට වාසනාවන්ත වසරක්. පෙරපින් ඵල දෙන කාලයක්. ඔබ සංසාරයේ කරන ලද යහපත් කර්මයන් සඳහා ඔබට යහපත් ප්‍රතිඵල මේ කාලේ ලැබෙන්න පුළුවන්. ඒක නිසා ධන දාන්නේ මිල මුදල් ලැබිලා ඔබට යහපත් ලෙස ජීවත් වෙන්න අවස්ථාව මේ කාලයේ උදා වෙනවා. ඒ වගේම තමයි මේ වර්ෂ අවසානයේ වන විට යම් ආකාරයේ මුදල් දුෂ්කරතාවයන්ට මූල්‍යමය දුෂ්කරතාවයන්ට මුහුණ දෙන්න සිද්ධ වෙන්න පුළුවන්. ඒ නිසා කන්‍යා ලග්න හිමියනි ඔබ අනිවාර්යයෙන්ම වසර ආරම්භ වීමත් සමගම ඔබගේ මූල්‍ය විනය පිළිබඳව විශේෂ සැලකිල්ලක් යොමු කළ යුතුයි. තමන්ගේ අවශ්‍යතාවයන් පෙළගස්වගෙන අත්‍යවශ්‍යම දෙයට පමණක් වියදම් කරල යුතුයි. මන්ද මේ කාලේ ඔබට මිල මුදල් ලැබෙන නිසා සිතූ දෙයට වියදම් කරලා මේ මුදල් නැතිනාස්ති කරගත්තොත් ඔන්න වර්ෂය අවසානයේ ඔබට ඒ සම්බන්ධ මූල්‍යමය ගැටලුවට මුහුණ දෙන්න සිද්ධ වේවි. ඒ වගේ තමයි ඔබගේ රැකියාව සම්බන්ධව කතා කරොත් රැකියාවෙත් විශාල දියුණුවක් ඇති වෙන කාලයක්. රැකියා ස්ථානයේ ආයතන ප්‍රධානීන්ගේ හිත දිනාගෙන කටයුතු කරන්නත් අවස්ථාව ලැබෙනවා. ඒ වගේ තමයි ඔබ රැකියාවට විශාල ලෙස කැප වෙලා මහන්සි වෙලා වැඩ කරන කාලයක්. ඒ මහන්සියේ ප්‍රතිඵලයක් විදියට ඔබේ අතට යහමින් මුදල් ලැබෙන්නත් පුළුවන්. මෙහෙම යහමින් මුදල් ලැබෙනවත් එක්කම ඔබගේ සිතේ යම්කිසි ආකාරයක ලෝභ සහගත සිතුවිලි ඇති වෙලා මිල මුදල් සම්බන්ධව රැකියාවේ යම් අයථා කටයුතු සඳහා පෙළඹෙන්න අවස්ථාවනොත් උදා වෙන්න පුළුවන්. ඒ නිසා මම හිතන්නේ කන්‍යා ලග්න හිමි ඔබ ඒ පිළිබඳව විශේෂ අවධානයක් යොමු කළ යුතුයි. ඒ වගේම තමයි රැකියා ස්ථානයේ මේ ආකාරයෙන් කටයුතු කරගෙන යද්දී ඔබට යම් ගැටලුවලට මුහුණ දෙන්න සිද්ධ වුණා. නමුත් ඔබට රැකියාවේ කටයුතු ඉස්සරහට කරගෙන හොඳින් කරගෙන යාමේ අවස්ථාව තියෙනවා. ඒ අතරමැදදී පැනනගෙන අනවශ්‍ය සිතිවිලි අනවශ්‍ය දේවල් වලට යොමු වීම සඳහා ඇතිවන සිතිවිලි පාලනය කරගෙන රැකියාවේ හොඳ දියුණුවක් ලබා ගැනීම සඳහා කන්‍යා ලග්න හිමි ඔබට අවස්ථාව තියෙනවා. ඔබගේ ගෘහ ජීවිතය සම්බන්ධව කතා කරත් ඔබගේ ගෘහ ජීවිතය ඉතාම වාසනාවන්ත වෙනවා. මොකද ඔබ කරගෙන ආපු කටයුතුත් ඔබ ආරම්භ කරන්න සිතන කටයුතුත් ඒ ආකාරයෙන්ම ඉෂ්ට සිද්ධ කරගන්න ඔබට අවස්ථාව තියෙනවා. ඒ වගේම තමයි ඔබට ස්ත්‍රී පාර්ශවයෙන් සැප ලැබෙනවා. ස්ත්‍රී සැප ඒ වගේම තමයි තමන්ගේ මවගෙන් විශේෂ ආදරයක් ගෞරවයක් සෙනෙහසක් ලබන්න පුළුවන් කාලයක් තමයි මේ කාලය කන්‍යා ලග්න හිමි ඔබට. ඔබගේ ගෙදර දොර කටයුතුත් මේ මිල මුදල් ලැබීම් ආදිය නිසා ඔබගේ ගෙදර දොර කටයුතු වාසනාවන්ත විදියට සිද්ධ වෙන දරුවන් සමග සතුටින් කාලය ගත කරන්න ලැබෙනවා. ඒ වගේම තමයි කාලයක් තිස්සේ ඔන්න ඔබ වාහනයක් ගන්න හිතාගෙන හිටියනම් කන්‍යා ලග්න හිමියනි ඔන්න 2026 වර්ෂයේ සඳහා ඔබට අවස්ථාවක් ලැබෙනවා. ඔබගේ වාහන සිහිනය සැබෑ කර ගැනීම සඳහා ඔබට අවස්ථාවක් උදා වෙන්න පුළුවන්. ඒ නිසා මම හිතන්නේ මම මුලදී සඳහන් කරා වගේ ඔබට ඔබගේ අතට යහමින් මුදල් ලැබීමත් එක්කම ඒ මුදල් නිසි ලෙස පරිපාලනය කරගත්තොත් ඔබට මේ කටයුතු සාර්ථකව ඉෂ්ට සිද්ධ කර ගැනීමේ අවස්ථාව ලැබෙනවා. මම හිතන්නේ මේ ආකාරයට වාසනාවන්ත විදියට ජීවිතය ගත කරගෙන යද්දී කන්‍යා ලග්න හිමි ඔබටත් කවරෙකුට වුණත් හොඳක් තිබුණොත් ඒ අතරම නරකකුත් කාලයනුත් උදා වෙනවා. ඒ නිසා මම හිතන්නේ මේ සැප සතුටත් එක්කම ඔබට යම්කිසි ආකාරයක කරදරකම් කටළු ගණනාවකුත් වර්ෂ අවසානයේ එන්න පුළුවන්. විශේෂයෙන්ම ඔබ වාහන වල ගමන් කරද්දී සැලකිල්ලක් දැක්විය යුතුයි. වාහන අනතුරු සම්බන්ධ ඕන්න මම ඔබට අවධානයෙන් ඉන්න කියලා කාරුණිකව පවසනවා. මොකද
ඔබට ලේ වැගිරීම් වගේ දේවල් මේ වර්ෂයේ පේන්න තියෙනවා. ඒ නිසා ඔබ විශේෂයෙන්ම වාහන අනතුරු සම්බන්ධව වාහනවල ගමන් කරද්දී සම්බන්ධව විශේෂ සැලකිල්ලක් දක්වන්න ඕනේ. වගේම තමයි යම් ආකාරයේ නීතිමය කටයුතු වලටත් ඔබට මැදිහත් වෙන්න සිද්ධ වේවි. සමහරට ඔබගේ ඉඩකඩම් සම්බන්ධව වෙන්න පුළුවන්. නීතිමය කටයුතු වලටත් මැදිහත් වෙන්න සිද්ධ වේවි. ඒ නිසා මම හිතන්නේ කන්‍යා ලග්න හිමි ඔබ සෑහෙන බුද්ධියෙන් කටයුතු කළ යුතු අවස්ථාවකුත් මේත් එක්කම එළඹෙනවා. ඒ වගේම තමයි ඔන්න අධ්‍යාපනය ලබන ඔබට නම් විශේෂ ජයග්‍රහණයන් ලබා ගන්න පුළුවන්. විශේෂයෙන්ම උප්පත්ති කේන්ද්‍රයේ ගුරු බලවත්ව හිටියනම් එහෙම බලවත්ව හිටිය අයට අනිවාර්ය වශයෙන්ම අධ්‍යාපන ජයග්‍රහණය ලබා ගන්න පුළුවන් වසරක් තමයි මේ 2026 වසර. ඒ වගේම තමයි ඔබගේ සෞඛ්‍ය තත්ත්වය පිළිබඳව සලකා බැලුවොත් මම ඔබට මුලින් කිව්වා වගේ ඔබට නහර සම්බන්ධ රෝග ඒ වගේම තමයි කැපීම් සිදුවීම නිසා ලේ රුධිරය ගලා යාමක් ශරීරයෙන් ලේ ගැලීමක් සිද්ධ වෙන්න පුළුවන්. ඒක නිසා ඒ සම්බන්ධව විශේෂ අවධානයක් යොමු කළ යුතුයි. ඒ වගේම ආමාශගත රෝග වුණත් ඔබට හැදෙන්න පුළුවන්. ඒක නිසා මම හිතන්නේ කන්‍යා ලග්න හිමියන් ඔබට මේ පෙරපින් මතු වෙලා ඔබට ලබා දුන්න ජීවිතයට වාසනාවන්ත කාලයක් බවටම පත් කරගෙන ඔබගේ ජීවිතේ ජයග්‍රහණය කරගන්න වාසනාව ශක්තිය ධෛර්යය ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම තමයි මම ඔබට හැමදාමත් කියන වගේ මම ඔබට මේ ඉදිරිපත් කරේ කන්‍යා ලග්නයේ සමස්ත ග්‍රහ ගෝචරය අනුව ප්‍රතිඵලය. ඉතින් මම හිතන්නේ ඔබගේ ජන්ම පත්‍ර අනුව එකිනෙකාගේ ජන්ම පත්‍රවල ග්‍රහ පිහිටීම් අනුව මේ තත්ත්වයන් එකිනෙකට වෙනස් වෙන්න පුළුවන්. ඉදිරියේදී තවත් වීඩියෝ එකකින් හමු වෙමු. සුබ